ඉතින් අපේ නිවාස දවසනේ. ඒක නිසා දෙචුට්ටක් පරක් වෙලා තමයි කැමතින්නේ. මම ටිකක් තේ වැඩියෙන් බොන්න කැමති ළමයි. ඒ නිසා අපි ඉස්සෙල්ලාම තේ එකක් හදාගමු. තුර එක තේ. මම ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ කැඩුනා. මේක මම රයිස් එකක් දාන්න පොයිකන් කරනවා. මගේ එක පැක් එකක් ඉවර වුණා. මේ දෙවෙනි පැක්. ඉතුරු ටික දාගමු මේක. තමයි මගේ හාල්මයින මෙෂර් කප් එක. ඉතින් මේ තුනක් වගේ අපි මේ අතරට පත් එකක් ගන්නවා. මම හාල් එක හොදගෙන ආවා. ඒකත් අපි රයිස් කුකර් එකේ බත් එක ඉදලා ගන්නවා. මේකේ තියෙන ළමයි දෙවෙනි පාර හාල් හොදපු වතුර මම මේ බෝතලෙට ඒක දාලා පැය 24ක් කෝල්ඩ් එකේ තියලා ඒක මම පාවිච්චි කරනවා මුණ ක්ලීන් කරගන්න. ඒක හොඳයි මේ ක්ලීන් කරගන්න. අද මම රෝස්ටඩ් චිකන් රෙසිපි සෝයා මීට් එක ගන්න. ඒක අපි නාපේ ලුණු ටිකත් එකතු කරනවා. මට උණුට එක ඉවරයි. අපේ සෝයා මීට් සූකර් එක වැඩ කරන්න ආවා කියලා මම. හරි. ඒක අදමිනු තේ බොන ගොඩක් කැමති කෙනෙක්. අපි මම සීනි දාලා නම් නෙමෙයි බොන්නේ. ඒගොල්ලෝ හිතනම් සීනි හැමතිස්සෙම පාවිච්චි කරනකොට මම සීනි දාලා නෙමෙයි බොන්නේ. කිතුල් හපුවා මේක චුට්ටක් අපි වහලා තියෙනවා. මේකට අපි ඉඟුරු දානවා මෙන්න. ආලා මේක
ඉතින් මේ තියෙන මගේ මුරුංග එක. යාළුවෝ කියනවා ඉතින් මේක මම මේ තේ කිරි දාලා 3-5 මේවා ලුණු මිරිස් යන සේරම දාලා මේක තැම්බෙන්න තියලා මේකට උකු කිරි මිටක් දාලා ඊට පස්සේ දෙහි ඇඹුල් ටිකක් දාලා ගන්නවා. ඒක රසවත් මේ මුරුංග. මම තේ බොන්නේ ළමයි මේ කිතුල් හකුරු එක. එකෙන් පොඩි කෑල්ලක් මම ගොඩක් බොනවා සීනි දාලා. ඊළඟට මම හදන්නේ ගෝලක්වල මැල්ලුමක් හදන්න තමයි. බත් එක මගේ ඉදිලි ඉවරයි. අපි බත් එක අයින් කරමු. බත් එක ඉදිලි ඉවර වෙනකම් චුට්ටක් මේ හැන්දෙන් මේ තියෙන බත් එක මේකට මෙහෙම යන්න. එතකොට ලස්සනට මල් වගේ ගන්න පුළුවන්. අපිට ලස්සනට මල් ගන්න. මේ සෝයා මීට් එක මම මේක පහිත් අමතරව මගේ පහිත් දාලා මේක තුළ සේරම තෙල් නැතුව මිරිසට තියලා කිරි ගන්න මේකත් ලැබේ තෙල්. මේ තියෙන කීරමින් කලවල ඒක තෙල්ලට දාන්න පුළුවන්. ප්ලාස්ටික් කරගෙන ඉන්නේ සාමාන්‍ය විදිහට අපි ලුණු මිරිස් සුදු ලුණු තක්කාලි රම්පිකා පිංච ඒවා දාලා තෙල් දාන්න තමයි මේ කීරමින් කලවල එක මම හදාගත්තේ. මේ මගේ ගෝවක්කොල මැල්ලුම ඒක දැන් අපි හදවගෙන යමු. තෙල් චුට්ටක් විතර දාන්න ඕනේ ගෝවක්කොල හදවන්න. මගේ සෝයා මීට් එක හැදලා ඉවරයි. ඔයාලට පේන්නේ නැති ගොඩාක් හිඳලක් නැතුව හොරේට වගේ තමයි ආරම්භ වෙන්නේ. මේකට තෙල් පොඩ්ඩක් දැම්මේ නැහැ. කිරි දාලා තමයි මිරිසට තියලා කිරි දාලා තමයි කතාකරන්නේ. ඒක රචිතව ගොඩක් කරවල වෑංජනේ හරි. මේක චුට්ට මගේ කලුණා. මගේ මුරුංග වෑංජනේ හරි ළමයි. මේකට පේනවා ඉතින් මුරුංග එක. මේකට පේන්නේ නැති. මේක දැන් හොඳටම රස වෙනවම දෙහි බින්දු කීපයක් දාන්න ඕනේ. මේ මගේ මැල්ලුමක් මම ටෙම්පරාදු කරලා මලවලන හොඳට මේවා කරගෙන ඉවරයි. ඉතින් මමද කරවල හදපු නිසා බිත්තර හදාගත්තා. මේකට ලුණු මිරිස් පසුබිම් මොනවත් ඇඩ් කරලා නැහැ. සාමාන්‍ය බිත්තරේට පිටි මේ සෑන්ඩක් ඇඩ් කරලා කෑලි කුඩු චුට්ටක් දාලා තමයි මේවා කරලා තියෙන්නේ. ඉතින් මගේ වැඩ සේරම ඉවරයි. මම ජෙලි එකක් දාලා දාන්න බැරි වුණා වෙලාස් වෙන මේ ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එක තියෙන ජෙලි එක. අපි හදලා තියෙනවා. ඒක සාමාන්‍ය පැකට් එක මේවා කරලා උණුතර දාලා නිවෙන් දැරලා ෆ්‍රිජ් එකේ තියලා ගන්න පුළුවන්. මේ දවස්වල හොඳයි ඉතින් ජෙලි එකක් යෝගට් එකක් කන්න පුළුවන්. ඊළඟ පළතුරු එක කන්න පුළුවන්. ඉතින් මගේ වැඩ සේරම ඉවරයි. වැඩ සේරම ඉවරුනාට පස්සේ මමත් සේරම මම අස්පස් කරනවා කුස්සිය ඩේලි අස් කරලා මමත් ක්ලීන් වෙලා ඊට පස්සේ තමයි මම සම්බුද්ධ පූජාව ලෑස්ති කරන්නේ. ඉතින් අපි බලමු. මේ බලන්න මම මේ තමයි මගේ කන්න ටික. මම ලිපත් ක්ලීන් කරගත්තා. සේරම මේවා කළා. මේකලා තියෙන්නේ. ඉතින් ඊළඟට දැන් මම සම්බුද්ධ පූජාව ලෑස්ති කරගන්න හදන්නේ. අපි ඒක දාගමු. මේ අපේ කැට් මෑන්ට කෑම ඕනේ වෙලා. එයාලටත් දෙනවා මම. අපි සම්බුද්ධ පූජාව දාගමු. ඉතින් මම අද දවල් සම්බුද්ධ පූජාව ලෑස්ති කරගෙන ආවා. අපි ඒක බුදුරජාණන් වහන්සේට පූජා කරලා ඉන්නවා.